පොඩි ගමනක් ඉතින්. අද ජීන් එනවකෝ. ඉමයා අද වාඩි යෝගේනේ. නැතුව ඉතින් අතරටත් දෙනවා සෙට් එකම. නියමයි ඈ. සුපිරියක්. හෙලෝ. මහත්තයා ඔයාගේ වාහන තුනේ ෆිනෑන්ස් එක ඇරියස් වෙලා තියෙන්නේ. මෙහෙම ගියොත් නම් අපිට ඩිසිෂන් එකක් ගන්න වෙනවා. අනේ මට තව මාස දෙකක් දෙන්න පුළුවන්ද? මගේ බිස්නස් ඔක්කොම හිර වෙලා තියෙන්නේ. මං අනිවාර්යෙන්ම සල්ලි දාන්න. සෝරි මහත්තයා, ඇත්තටම එහෙම නම් කරන්න විදිහක් නැහැ. මොකද ඔයාගේ ෆිනෑන්ස් එක ඇරියස් වෙලා තියෙන්නේ මාස 6ක ඉඳන්. කාර්යයක් වුණා කියලා ආරංචියක් ආවම මොකද දැන් තත්ත්වය? ඔව් බං. වාහන ටිකත් ඔක්කොම අරන් ගියා බං ෆිනෑන්ස් එකෙන් ඇවිල්ලා. බිස්නස් ඔක්කොම හිර වෙලා බං. හිතා ගන්නවත් බෑ ඔය. එහෙම තමයි බං. මිනිස්සුන්ට අමාරු කාලේ නෝ. කොල්ලු ටික දාවේ නැත්තම උන් කවුරුත් දැම්මාව ගණන් ගන්න නෑ බං. මේ වගේ වෙලාවක උඹ ආපු එක මට නම් ලොකු දෙයක් බං. ඇත්තටම උඹ මාරම යාළුවෙක්. උඹ වැඩි හිතන්න එපා. අපි හිමීට නැගිටලා ගේමක් ගහමු. ඔබට මං ඉන්නවා. මට ඒ වාතේ නැත්තේ.